ආයිබෝවන් හැමෝටම සුබ දවසක්. අද අපි බලමු සේෆ්ටි රිලේ එකක් ක්‍රියාත්මක වන ආකාරය සහාය නිවැරදිව විදුලි පරිපථයකට සවි කරගන්නේ කොහොමද කියලා. අපිට ඉලෙක්ට්‍රිකල් මැෂින් එකක් හදිසියෙන් නතර කරගන්න ඕන වෙලා එමර්ජන්සි ස්ටොප් එක තද කළත් එතන normally close points හිර වෙලා එහෙම නැත්නම් වෙල්ඩ් වෙලා තිබුණොත් එහෙම මැෂින් එක එක දිගටම ක්‍රියාත්මක වෙනවා. එතනදී අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වෙලා මැෂින් ඔපරේටර්ගේ ජීවිතයත් අවදානමට ලක් වෙලා උපකරණ වලටත් දැඩි හානි සිදු වෙන්න පුළුවන්. ඉතින් තරමක් අනතුරුදායක මැෂින් එකක කන්ටැක්ටර් එකක හරි රිලේ එකක හරි මේ වගේ දෝෂයක් ඇති වුණ වෙලාවකදී මේ සේෆ්ටි රිලේ එකට පුළුවන් සාර්ථකව මැෂින් එක නවත්වා ගන්න. අද වෙළඳපොලේ තියෙන නවීන සේෆ්ටි රිලේ නිෂ්පාදනය කරන්නේ ස්ප්‍රින්ග් ලෝඩඩ් ටර්මිනල් සහිතව ලේසියෙන් වයර් සවි කිරීමේ පහසුකමත් එක්ක. ඉතින් මෙතන 4 pole breaker එකක් සහ conveyor belt එකක motor එකක් පෙන්නලා තිනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේකේ control circuit එකට safety relay එකක් සම්බන්ධ කරගන්නයි. control circuit එකට අවශ්‍ය වෙන 2 pole breaker එකත් මෙතන පෙන්නලා තිනවා. තව තියෙනවා safety relay එකක්, emergency stop push button switch එකක්, master relay එකක් සහ magnetic contactor එකක්. safety relay වල feedback loop එක සඳහා output side එකේ contactors අවම වශයෙන් දෙකක්වත් තියෙන්න ඕන. මොකද එක contactor එකක් on position එකේ හිර වෙලා තිබුණොත් machine එක නවත්ව ගන්න නම් අනිත් contactor එක අවශ්‍ය වෙනවා. motor start stop push button switch සහ indicator lights මෙතන පෙන්නලා තියෙනවා. තව safety relay එක reset කරන්න අපිට reset push button switch එකක් ඕන වෙනවා. අත්‍යවශ්‍ය නොවුනත් මෙතන මම indicator lamp එකක් දාලා තියෙනවා. මොකද safety relay එකේ outputs off වෙලාවට ඒ බව පෙන්වන්න ඕන නිසා. මේ නිල් පාට light එක on වෙලා motor එක නතර වුණොත් එහෙම outputs off වුණ හේතුව හරියටම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ safety relay එකේ LED indicator lights ටික check කරගත්තම තමයි. දැන් අපි wiring එක කරන්න කලින් මේ safety relay එක ටිකක් විශාල කරගනිමු. මොකද එතකොට අපිට ඒකේ terminals ටික පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් නිසා. දැන් අපි contactors දෙක හරහා motor එකට 3 phase power එක connect කරමු. ඊළඟට safety relay එකේ A1 සහ A2 coil අග්‍රවලට 2 pole circuit breaker එක හරහා volt 230 single phase සම්බන්ධය ලබා දෙන්න ඕන. දැන් අපි මේ safety relay එකේ operation manual එක පොඩ්ඩක් බලමු. මේ පෙන්නලා තියෙන safety relay model එකට volt 48ත් 240ත් අතර ඕන ප්‍රමාණයේ AC හෝ DC voltage එකක් ලබා දෙන්න පුළුවන්. ඒකම මේ පෙන්නලා තියෙන relay model එක සඳහා S21 terminal එක ground කරන්න ඕන. ඉතින් අපි wiring එක කරන්න කලින් catalog එක බලලා හරියටම මේ විස්තර දැනගෙන තමයි වැඩේට බහින්න ඕන. ඒ වගේම මේ relay එකේ input circuit දෙක reset circuit එක සහ feedback loop එක වැඩ කරන්නේ DC 24 volt වලින්. ඊළඟට S11 සහ S12 කියන ටර්මිනල් දෙක සම්බන්ධ කළාම input circuit number 1 සක්‍රිය වෙලා safety relay එක ඇතුලේ තියෙන K1 contactor එක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ S21 සහ S22 එකට සම්බන්ධ වීමෙන් input circuit number 2 සක්‍රිය වෙලා ඇතුළත තියෙන K2 contactor එක ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ Y32 කියන්නේ PLC input එක. හෙවත් programmable logic controller පාවිච්චි කිරීම සඳහා තියෙන ටර්මිනල් එක. අපි දැන් ආයෙත් වයරින් වැඩේට යමු. S11 සහ S12 ටර්මිනල් දෙක emergency stop switch එකේ එක normally close contact point set එකක් කරා සම්බන්ධ කරන්න. මේක තමයි input channel 1 එක. ඊට පස්සේ S21 සහ S22 ටර්මිනල් දෙක අනිත් normally close contact point set එක හරහා connect කරලා input channel 2 එක හදාගන්න. reset එහෙම නැත්නම් start switch එක S12 සහ S34 ටර්මිනල් අතර සම්බන්ධ කරන්න ඕන. ඒ line එක contactor දෙකේම normally close contact points හරහා යාමද අවශ්‍ය වෙනවා. 13 14 23 24 සහ 33 34 කියන්නේ normally open safety contacts වන අතර මේ terminals හරහා සම්බන්ධ කිරීමෙන් විද්‍යුත් උපකරණ ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට පුළුවන්. 41 42 කියන්නේ normally closed auxiliary contact point set එකක්. ඒ භාවිතා කරන්නේ display අවශ්‍යතාවයන් සඳහා පමණයි. ඒ නිසා අපි 13 සහ 14 ටර්මිනල් හරහා volt 230 phase wire එක අරගෙන
ඒක කන්ටැක්ටර් දෙකේ A1 ටර්මිනල් වලට සම්බන්ධ කරමු. නිව්ට්‍රල් ලයින් එක A2 ටර්මිනල් එකට සම්බන්ධ කරන්න. කන්ට්‍රෝල් ෆේස් ලයින් එක 41 සහ 42 ටර්මිනල් හරහා ඉන්ඩිකේටර් ලෑම්ප් එක වෙත සම්බන්ධ කරන්න. ඒකම නිව්ට්‍රල් ලයින් එකත් සම්බන්ධ කරගන්න. මෝටර් ස්ටාර්ට් ස්ටොප් සහ ඉන්ඩිකේටර් ලෑම්ප් වල වයරින් එක මේ පෙන්වලා නැහැ. මොකද ඒක එමර්ජන්සි ස්ටොප් ස්විච් එක ගැන කරපු වීඩියෝ එකේ මීට කලින් සාකච්ඡා කරලා තියෙන හින්දා සේෆ්ටි රිලේ එකේ තියෙන LED ඉන්ඩිකේටර් ලයිට්ස් හොඳට පේන විදිහට අපි ටිකක් මෙහෙම විශාල කරලා තියෙන්නේ. මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය බලන්න මුලින්ම 4 පෝල් බ්‍රේකර් එක ඔන් කරන්න. දැන් මාස්ටර් රිලේ එකට 3 ෆේස් පවර් ලැබෙනවා. කන්ට්‍රෝල් සර්කිට් බ්‍රේකර් එක ඔන් කළාම A1 13 සහ 41 ටර්මිනල් වලට කන්ට්‍රෝල් පවර් ලැබෙන අතර පවර් LED ලයිට් එක දැන් පත් වෙනවා. ඒත් එක්කම normally close auxiliary contact points ටර්මිනල් එක වෙන 42 පැනල් බෝඩ් එකේ ඉන්ඩිකේටර් ලෑම්ප් එක වෙත පවර් ලබා දෙන අතර එමගින් සේෆ්ටි රිලේ එකේ output contacts තවමත් අක්‍රිය තත්ත්වයේ ඇති බව පෙන්වනවා. emergency stop switch එකේ normally close contact points වැසිලා තියෙනවා නම් S11 සහ S12 ටර්මිනල් සම්බන්ධ කිරීම හරහා input circuit 1 එක සක්‍රිය වෙනවා. ඒ සමගම මේ S21 සහ S22 ටර්මිනල් එකිනෙක සම්බන්ධ කිරීම හරහා ඉන්පුට් සර්කිට් නම්බර 2ද සක්‍රිය කරගන්න පුළුවන්. දැන් ඔබට රීසෙට් එකවත් ස්ටාර්ට් බොත්තම එබීම මගින් S12 ටර්මිනල් එකේ ඉඳලා S34 ටර්මිනල් එක වෙත වෝල්ට් 24 DC බලය ලබා දීලා සේෆ්ටි ඔපරේෂන් එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඇත්තටම රීසෙට් LED ලයිට් එක පත්තු වෙන්නේ S34 ඒ කියන්නේ S34 ටර්මිනල් එකට වෝල්ට් 24 සප්ලයි එක ලැබුණාට පස්සේ. මෙමගින් රිලේ එක ඇතුළත තියෙන K1 සහ K2 කන්ටැක්ටර්ස් සක්‍රිය වෙලා 1314 2324 සහ 3334 කියන normally open contacts වසා දැමෙනවා. දැන් output එක සඳහා වූ LED දර්ශකය දැල් වෙන අතර terminal number 14 මගින් මෝටර එක රන් වෙන contactors වෙත වෝල්ට් 230ක control supply එක ලබා දෙනවා. මෙතනදී motor running contactors වල normally close contacts open වීම හරහා start loop එක break වෙන නිසා reset බොත්තම මුදා හැරීමට කලින්ම reset LED light එක නිවිලා යනවා. ඒ වගේම contactors වලට control power ලැබිලා තියෙන නිසා මෝටරය දැන් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. තවද මේ terminal 42ට දැන් power ලැබෙන්නේ නැති නිසා outputs off indicator bulb එක නිවිලා යනවා. ඔයා දැන් emergency stop button එක එබුවොත් input terminal 1 සහ 2 අක්‍රිය වෙනවා. ඒ input terminals දෙක වැඩ කියලා පෙන්නපු LED light දෙකත් දැන් off වෙලා. terminal 14ට තවදුරටත් volt 230 නොලැබෙන නිසා contactors දෙක මගින් මෝටරයට ලැබෙන 3 phase බලය කපා දැමෙනවා. දැන් terminal 42ට power ලැබෙන නිසා panel board එකේ තියෙන indicator lamp එක පත් වෙනවා. මෙතනදී input channel දෙකම එකවර ක්‍රියා විරහිත වුණ නිසා ඒක දෝෂයක් විදිහට ගණන් ගන්නේ නැහැ. ඒක නිසා fault එකක් පෙන්වන රතු LED light එක මෙතනදී පත්තු වෙන්නේ නැහැ. ඉතින් emergency stop switch එක reset කරලා ඊට පස්සේ reset හෙවත් start button එකේ බීම මගින් safety operation එක සාමාන්‍ය විදිහට නැවත ඔයාලට ආරම්භ කරගන්න පුළුවන්. දැන් අපි බලමු emergency stop switch එක operate කරාම ඇති වෙන මීට වෙනස් තත්ත්වයක්. මෙතනදී ඔයාලට පේනවා ඇති උඩින් තියෙන normally close contact point set එක open වෙන්නේ නැතුව එකට ඇලිලා welding වෙලා වගේ තත්ත්වයක් තියෙන බව. පහළ තියෙන normally close සම්බන්ධතාවය නිවැරදිව දැන් විවෘත වෙලා තියෙන නිසා input channel 1 එක මෙතනදී අක්‍රිය වෙලා තියෙන්නේ. ඒක නිසා output power off වෙලා මෝටරය කිසිදු ගැටලුවක් නැමැතුව ආරක්ෂිතව නතර වෙනවා. ඒත් මෙතනදී input channel 2 එක අක්‍රිය නොවු නිසා දෝෂයක් තිබෙන බව පෙන්වීම සඳහා රතු LED light එක පත්තු වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති input channel 2 එක පෙන්වන LED light එක දැන් නිවි තමයි පත්තු වෙන්නේ. ඉතින් මේ දෝෂ සහිත emergency stop switch එක වෙනුවට අලුත් switch එකක් සවි කරලා input channel 2 එකේ දෝෂය නිවැරදි කරගන්න තෙක් මේ පද්ධතිය ආපහු reset කරන්න බෑ. ඒ වගේම output side එකේ magnetic contactor එකක
කන්ටැක්ට් වෙල්ඩිං තත්ත්වයක් ඇති වෙලා දෝෂ සහිත වුණොත් එහෙම සේෆ්ටි රිලේ එක රීසෙට් කරගන්න බැරි වෙනවා. ඒ මොකද සේෆ්ටි රිලේ එකේ රීසෙට් ලූප් එක අවුට්පුට් සයිඩ් එකේ කන්ටැක්ටර්ස් වල normally close auxiliary contact points හරහා තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ ලූප් එකේ තියෙන ඕනම ඕපන් වුණ normally close contact point එකක් මේ safety relay එක රීසෙට් කරන එක වළක්වනවා. ඒ නිසා ඔබ safety relay එක සහිත පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කරන්න නම් දෝෂ සහිත contactor එක අලුත් වැඩ කරන එකකට මාරු කරන්න ඕන. ඉතින් මම හිතනවා safety relay එක ක්‍රියා කරන ආකාරය සහාය විදුලි පරිපථයකට සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට දැන් හොඳ අවබෝධයක් ඉන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් නම් channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.